ඉතින් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා අදත් අපේ YouTube නාලිකාවට. අද මම කතා කරන්න යන මාතෘකාව ටිකක් සමාජීය කතිකාවතකට ගියොත් ටිකක් බැරෑරුම්ම සුදු දෙන ප්‍රශ්නයක්. මොකද විවිධ අයට විවිධ අර්ථ නිරූපණ, විවිධ ඩිෆිනිෂන්, විවිධ අත්දැකීම් මත පදනම් වෙලා මේ මාතෘකාවට සෑහෙන පිරිසකගේ අර්ථකථන තියෙනවා මේ වෙද්දී. එතකොට ඒ වගේ මාතෘකාවක යම් මට්ටමකින් ගැඹුරට ගිහිල්ලා ලඝු වෙලා වචන ටිකක් ඔයාලත් එක්ක කතා කරන්න තමයි මේ වීඩියෝ එක තුලින් මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මූලිකවම මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම් මෙතනට. මේ කාලය කියන යාන්ත්‍රණය තුල මිනිසුන් වෙච්ච අපි අපේ සිත් තුළ හදාගත්තු පරිකල්පමය වශයෙන් සහ සංකල්පමය වශයෙන් අපිම සාදාගත්තු තැනක්ය කියන එක දැනට සබාගෙන ඉන්න. ඒකලා පැත්තකින් තියලා අපි මෙතනින් එහාට කතාව ඉදිරියට කරගෙන යමු. එතකොට දැනට අපිට කාලය කියන සංකල්පය අල්ලන්න බෑ. එතකොට දැකීමේ මාත්‍රෙන් අපිට පුළුවන් අපිම ගොඩනගාගත්තු අතීතය, වර්තමානය සහ අනාගතය කියන භාෂාමය වශයෙන් ගොඩනගාගෙන තියෙන කරුණු තුල මතක වශයෙන් අපිට දකින්න පුළුවන් සහ ආවර්ජනා කරලා ඉවර වෙලා අපිට ඒකේ තියෙන ෆීලිං කියන කොටස විඳීමේ කොටස පමණක් අපි තුල තියෙනවා. මම හිතනවා මේක මේ අහන ඔබට යම් මට්ටමකින් හරි තේරුම් ගන්න පුළුවන් කියලා. මොකද ඔබ තේරුම් ගත යුතුත් නැහැ. මොකද ගත යුත්තක් තිබේ නම් ඒ ගන්න, නොගත යුත්තක් තිබේ නම් ඒ බැහැර කරන්න. ඒ තමයි සීමාවෙන් එහා අපේ මේ නාලිකාවේ තුල තිබෙන පදනම විදිහට මම සඳහන් කරන්නම්. තවත් විදියකින් මේ කාලය කියන කොටස ගැඹුරට අත්දැකීමක් විදිහට සහ පුද්ගල సంతානයන්ගේ පුද්ගල එක්කෙනෙකුගේ පදනමකින් අත්දැකීම් මත කතා කරොත් මම මේ විදිහට කතා කරනවා. යම්කිසි කෙනෙකුගේ අතීත සංසිද්ධියක් පාදක කරගෙන අපි ඒකට කියමු අතීත ක්‍රියාකාරකමක් පුද්ගල වශයෙන්, ද්‍රව්‍ය වශයෙන්, ඒ ආදී වශයෙන් යම්කිසි කෙනෙකුගේ අතීත සිද්ධියක් ඔහු ඒ සිද්ධිය තුලදී ඒ සිද්ධියට ලබා දෙන වටිනාකමේ කැපැසිටි එක මත, ඒ සිද්ධියට ලබා දෙන වටිනාකමේ ස්වභාවය මත, ඒ සිද්ධියට ලබලා දෙන වටිනාකමේ වොලියුම් එකේ අප් එක මත වර්තමානයේදී ඒ කියන්නේ මීට පෙර සිදු වුණ ඒ සිදුවීමේ තිබෙන මතකය මේ වර්තමානයේ මතක් කරලා ඒක සතුටුදායක දෙයක් නම් සතුටින් ඒ ෆීල් එක අරගෙන ඒ ඉමෝෂනලි ඒක අපේ හිත තුලින් අරගෙන අපිට මේ වර්තමානයේ මතක් කරලා නැවත ආවර්ජනා කරලා සතුටුදායක දෙයක් නම් සතුටු වෙන්න පුළුවන්, සතුටු වෙන්න හැකියාව ඒ කොටස තුල තියෙනවා. ඒ වගේම දුකක් මත පදනම් වෙලා තියෙන තමන්ට මානසික වශයෙන් සතුටක් ගෙන නොදෙන කරුණක් මේ ප්‍රසංගයේ එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ ආවර්ජනා කරලා මතක් කරලා දුකක් විදිහට අරගෙන වේදනාත්මක ස්වභාවයෙන් ෆීල් කරන්න අවකාශය තියෙනවා. ඒතර හොඳට බලාගන්න මේ හැම කරුණකම කාලය කියන දේ පැත්තකින් තියන්න. මේ හැම මතකයකම කවුද ෆීලින් එක ගන්නෙ? කවුද ඉමෝෂනලි ඒ දේ අරගෙන මේක රමණය වින්දනය කරන්නේ කවුද? තමන්ම. ඒ කියන්නේ මේ මතකයට සාපේක්ෂව මතකයේ තුල තියෙන දුක හෝ සතුට කියන කාරණා දෙකම ගන්නෙ කවුද මේ ප්‍රසංගයේ? අපි. ඒ කියන්නේ අපි මිනිසා කියන පුද්ගලයාම තමයි මේක නැවත අරගන්නේ. ඒ කියන්නේ අතීත සංසිද්ධියේ තිබුණ ස්වභාවයේ ඒ විදිහටම නෙවෙයි. හැබැයි ඒ අතීත සංසිද්ධියේ තිබුණ ස්වභාවයේ තිබුණු හැඟීම මේ ප්‍රසංගයකට අරගෙන
මේ ප්‍රසන්ට් එකේ ඒ හැඟීම වින්දනය කරනවා. බලන්න එතන තවදුරටත් අපිට මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ කාලය මම මේ වෙලාවේ භාෂාමය වශයෙන් වර්තමානයේ කියලා බෙදලා දක්වනවා. ඒකට කවුරුත් මුකුත් කියන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඔබගේත් මගේත් අවබෝධයේ පහසුව පිණිස ජීවිතයට යමක් එකතු කරගැනීමේ පිණිස මම මේ කරුණ නැවත කියන්නම්. නැත්නම් ඔබ මට පෙරලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඔයා මුලින්ම මේ විදිහට කාලේ මෙහෙම අපි හදාගත්තු දෙයක් කියලා දැන් මේ මොකක්ද කියන්නේ මගේ අර්ථයකින් මගේ දිහාට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. මම එතන නිදහස් වෙලා මේ කතාව ඉදිරියට කරගෙන යන්න. එතකොට ඒ ප්‍රසන්ට් මොමන්ට් එක අපිට මිස් වෙනවා. බලන්න එතකොට මේ අපිම හදාගෙන තියෙන ඒ කරුණු කාරණාවල ඒ සංසිද්ධියේ තිබුණු හැඟීම අරගෙන මේ වෙලාවේ වින්දනය කරන් පස්සේ අපිට කොතනද මග හැරෙන්නේ? අපිම හදාගෙන තියෙන ඒ ප්‍රසන්ටයයි වර්තමානයයි මේ මොහොත තමයි අපිට මග හැරෙන්නේ. හොඳට බලන්න අපි මෙහෙම හිතමු. යම්කිසි කෙනෙක් මොනවා හරි වැඩක් කර ඉන්නවා. මොනවා හරි වැඩක් කියලා අපි ගමු නිකන් මොකද්ද ගන්නේ? ලුණු කප කපන්නේ. හරිද? ලුණු කපා ඉද්දී ලුණු ගෙඩිය පිටියෙන් කපද්දී එයාගේ ફોකස් එක තියෙන්න ඕන ලුණු ගෙඩිය පිහියෙන් කපනවා කියන තැන. මම මේක කොටස් වලට බෙදීමට බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. එහෙමනොත් මේ කතාව ටිකක් ගැඹුරට යන නිසා. හැබැයි ලුණු ගෙඩිය කපා ඉන්න වෙලාවේ මේ පුද්ගලයාට අතීතේ සිදු වුණු සිද්ධියක්. එනි ලුණු ගෙඩිය කපන මොහොතට පෙර වසර 10කට කලින් වුණ සිද්ධියක් ඒ වෙලාවේ මතක් වුණොත් අපි හිතමු මොනවා හරි දුක්සහගත දෙයක් යාර මතක් වුණේ කියලා. ඒ වෙලාවට සම්පූර්ණ යාගේ සිතේ තියෙන ස්වභාවය හැරෙන්නේ කොහොමද? දුක කියන කොටසට වේදනාව කියන කොටසට තමයි හැරෙන්නේ. එතනින් පස්සේ තමන් අර ඒ වෙලාවේ මේ මොහොත තුල කරගෙන යමින් පවතින ක්‍රියාව සම්පූර්ණයෙන්ම ફોකස් එකෙන් බැහැර වෙනවා. තමන්ගේ අවධානයෙන් බැහැර වෙනවා. එතන අවදානමක් වෙන්න පුළුවන්. අත කැපිලා යන්න පුළුවන්. ලුණු ගෙඩිය කපන්න පටන් ගත්තු ආකාරය වෙනස් වෙන්න පුළුවන්. පිහිය අල්ලගෙන ඉන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. ලුණු ගෙඩිය වැටෙන්න පුළුවන්. බලන්න මේ පොඩි මොහොතකට අතීතයට ගියපු තැනදී වෙච්ච ලොකු කරුණු ටික. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මේ කාලය කියන සංසිද්ධිය තුළදී අපේ හිත් තුළ තියෙන්නේ අන්න ඒ වගේ දෝලණය වෙන ස්වභාවයක්. එක්කෝ අතීතේ, එක්කෝ වර්තමානයේ, එක්කෝ අනාගතේ. හැබැයි බහුතරයක් අපි වැඩ කටයුතු කරන්නේ මේ අතීතයේ අනාගතයේ. හැබැයි ප්‍රශ්නය තමයි අපිට මොනම වෙලාවකවත් අතීතයට ගියා කියලාවත් කිසිම ආකාරයෙන් හොඳක් සිදු වෙන්නේ නැත. අපිට අනාගතයට ගියා කියලා මොනම ආකාරයෙන් හොඳක් වෙන්නේ නැත. తాවකාලික තෘප්තියක් වෙනුවෙන් මම ඔකට මේ විදිහේ වචනයක් කියන්නම්. తాවකාලිකව ලබන මේ වෙලාවේ ලබන ස්වයං වින්දනයක් හා සමානව తాවකාලික තෘප්තියක් වෙනුවෙන් අප ඔබ මම ඇතුළු මේ සියලු දෙනාම අතීතයේ අනාගතයේ ජීවත් වීම තුලදී අපි මගහැර ගන්නවා සහ ඵල රහිත නිෂ්ඵල ක්‍රියාවක් ඒ මොහොත තුලදී අපි සිදු කරගන්නවා. හැබැයි මම මේක එක එල්ලේම බැහැර කරන්නේ නැහැ. මොකද ඇතම් කෙනෙකුට මේකට ඇඟිල්ල දිගු කරන්න පුළුවන් සහ විවිධ විදිහට අර්ථ මම එකයි මුලින්ම කිව්වේ මේ කාලත්‍රය කියන කොටසේ අර්ථ කාලත්‍රය කියන කොටසේ විවිධ සංකල්පනා පෞද්ගලික අත්දැකීම් පෞද්ගලික අදහස් තුළ නොඑක ආකාරයෙන් ඝට්ටන නොඑක ආකාරයේ අදහස් නොඑක ආකාරයේ විවිධ අනුසාරයෙන් ගොඩනැගිච්ච කරුණු කාරණා බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ කරුණු කාරණා බොහෝමයකට මම මේ ඇටැක් කරනවත් ඒ විදිහට ඒවා පහතට කරනවාවත් ඒ දේවල් වලට විරුද්ධ වෙනවාත් ප්‍රතිවාදියෙක් විදිහට මම අදහස් දැක්වීමක් නෙවෙයි කරුණාකරලා ඒ පදනමින් පොඩ්ඩක් බැහැර වෙලා මම මුලින් වීඩියෝ එක කරදී සමමානසිකත්වයේ කියලා වීඩියෝ එකක් ඒක බලලා එන්න. ඒතර ගොඩක් දුරට මේ කාරණාව ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. අවදුරටත් අදහස් දැක්වුවොත් මම හිතන්නේ වීඩියෝ එක දීර්ඝ වෙනවා. හැබැයි ඔබට ගත යුත්තක් ඇති කියලා හිතන විශ්වාසය පදනමින් තවදුරටත් වචන කීපයක් මම කියන්නම් මේ සම්බන්ධව.
කාලය කියලා කියන්නේ අපිට මිරිගුවක් විදිහට ගන්නත් පුළුවන්. කාලය කියලා කියන්නේ අපිට සංකල්පනාවක් විදිහට ගන්නත් පුළුවන්. කාලය කියලා කියන්නේ පවතින නොපවතින සංසිද්ධියක් විදිහට ගන්නත් පුළුවන්. නමුත් අපිට ජීවත් වෙන්න කාලය කියන සංකල්පයේ අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද කියන එක පෞද්ගලිකවම ඔබේ ජීවිතයට ආදාගෙන බලන්න. මොකද කාලය කියලා කියන කොටස ඇතුලේ අපි බෙදාගෙන තියෙන අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයේදී අපි සාදාගෙන සිටින අතීතයේ මට මෙහෙම වුණාය, අතීතයේ මට මේ වගේ දේවල් වුණාය, අතීතයේ මට මෙහෙම වුණා, මෙච්චර දුක් වුණා, මාව දාලා ගියා, මට මුකුත් කරගන්න බැරි වුණා, මට කිසි කෙනෙක්ගෙන් සහනයක් ලැබුණේ නැහැ, මට කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් ලැබුණේ නැහැ වගේ දේවල් වලින් අපි මගහැරගන්නේ අප විසින්ම ගොඩනගාගත්තු මේ වර්තමාන කියන කොටස. ඒ තුලින් අපි නැවත නිර්මාණය කරගන්නවා පෙර අතීතයේ අපි ජීවත් වුණා හා සමානව අතීතයක් නැවත අනාගතයේදී. ඒ නිසා මම මේ වෙලාවේ වඩා වැඩි වශයෙන් දක්වනවා අපි හැමෝටම මම ඇතුළු ඔබ හැමෝටම අතීතයේ ජීවත් වීම මොහොතකට නතර කරන්න. මේ වර්තමාන මොහොතේ පවතින සිටුේෂන් වලට වර්තමාන මොහොතේ පවතින ඔබේ අත්දැකීම් මත පදනම් වෙලා කටයුතු කරන දේවල් වලට පමණක් ඔබ નિરાයාසයෙන්ම අවධානය යොමු කරන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා નિરાයාසයෙන්ම ඔයා කැමති, ඔයා බලාපොරොත්තු වන, ඔයා ජීවත් වීමට ආශා කරන ඒ අනාගතය ඔබට මේ වර්තමාන තුලදී ඔබගේ වර්තමාන අත්දැකීම් එක්ක කටයුතු කරගෙන ඉස්සරහට යන්න සහ මේ වර්තමානයේදී අවධානය යොමු කරන ඔබේ ක්‍රියාවලිය, ඔබේ අත්දැකීම, ඔබේ ඒ කාර්ය නිවැරදිව 100%ක්ම සිදු කර ගැනීමේ බෙනිෆිට් එකත් ඔයාලට ලැබෙනවා. ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න කිසිම අවස්ථාවක අතීතයේ ජීවත් වුණ පළියට අනාගතේවත් මේ වර්තමානයේවත් සක්සුදක්සේ ඔයාට අවශ්‍ය විදිහට ගොඩනගෙන්නේ නැහැ. ඔයාට අවශ්‍යතාවයේ තියෙනවා නම් ඔයාගේ අනාගතය ඔයාට අවශ්‍ය විදිහට ගොඩනගා ගන්න. ඔයාට සිද්ධ වෙනවා මේ කාලය කියන සංකල්පනාව ඇතුලේ අපි බෙදාගෙන තියෙන මේ අතීත අනාගත වර්තමාන කියන කොටස් තුන ඇතුලේ අතීතයේ කියන කොටස හලලා දාන්න. වර්තමානයේ කියන කොටසේදී ජීවත් වෙන්න. වර්තමාන කියන කොටසේ කරන දේවල් තුල අවධානය ફોකස් එක තියාගන්න. අන්න එතකොට ඔයාට පුළුවන් මේ වර්තමාන මොහොතේ හොඳට ජීවත් වෙලා, අවධානයෙන් ජීවත් වෙලා, අවබෝධයෙන් ජීවත් වෙලා ඒ හා සමාන සමරේකීයව සමානුපාතීව අනාගතයක් ගොඩනගා ගන්න. අන්න එදාට පුළුවන් ඔයාට ඒ අනාගතයට ගිහිල්ලා අතීතය ගැන මතක් කරගන්න. ඔයා පහුවෙච්ච අතීතයේදී ඔයාට අවශ්‍ය විදිහට ඔයා ජීවත් වෙලා ඒ අනාගතයේ ඔයා ජීවත් වෙන වර්තමානයේ ඔයා ඒ විදිහටම ජීවත් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක තුලින් ඔයාත් ඔයාගේ ජීවිතේ යමක් ගන්න ඇති. ඉදිරියටත් අපි මේ වගේ ටිකක් කතා කරන්න සහ ටිකක් ගැඹුරින් කතා කරන්න මේ වගේ අවස්ථා කරගමු. ඉතින් අදට මේ වීඩියෝ මම නතර කරනවා. ඔයාලා මේ බලපු හැමෝටම ඔයාලගේ ජීවිතය තව තවත් ඉස්සරහට අරන් යන්න ජීවිතයක දෙයක් එකතු කරගෙන අවශ්‍ය කරන Tamanda අවශ්‍ය කරන ජීවිතය තුළ ජීවත් වෙන්න අවකාශය ලැබෙයි කියන ආශිර්වාදයත් එක්ක ඉතින් අද මේ වීඩියෝ එක මම නතර කරනවා මෙතනින්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.